ජේසු පිහිටයි. ඉතින් අපි ජේසුව අනුගමනය කරනකොට අපේ ජීවිතයට ගොඩක් බාධාවන් පීඩාවන් එන්න පුළුවන්. එතනදී අපි මොකද කරන්නේ? දේව වචනය සුද්ධ මාර්ක පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදයේ මෙහෙම කතා කරනවා. එවිට සැඩ සුළඟක් හමා ඔරුව පිරෙන තරමට ඒ තුලට රැළ ගැසුවේය. ඒ තුලට රැළ ගැසුවා. දැන් යේසුස් වහන්සේ ගෝලයන්ට කතා කරලා ගෝලයෝ යේසුස් වහන්සේ එක්ක යේසුස් වහන්සේව අනුගමනය කරා. අනිත් හැමදේම අතෑරලා සමූහයන් ඒ හිටපු සෙනඟ අතෑරලා යේසුස් වහන්සේව අනුගමනය කරමින් ගෝලයෝ ගමන් කරා. ඉතින් මෙතනදී අන්න ඒ තීරණය ගත්තට පස්සේ අපේ ජීවිතේටත් බොහෝ බාධා පීඩාවන් එන්න පුළුවන්. අපි ජේසුව අනුගමනය කරනකොට අපේ ජීවිතේටත් ඒ වගේ සැඩසුළං රළ පහරවල් කුණාටු වලට මුහුණ දෙන්න අපිටත් සිද්ධ වෙනවා. ඉතින් එතනදී අපි ශක්තිමත්ව ඉන්න ඕන. ජේසු පිහිටයි.